වෙනදා වගේම සුවදයි හිත මාරුතේට සැරසෙයි හැමදා වගේම පුරුදුයි නුඹ ඈත යනවා නියතයි පාළුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම සුන්දරයි තවම හැමදාම ගීත ලියවෙයි දුක වාව ගන්න ආසයි හේ යාළුවනේ කොහොමද ඔයාලට ඉතින් වෙනද වගේ මදත් ආදරෙන් පිළිගන්නවා ට්‍රැවල් විත් ගය YouTube channel එකට ඉතින් අද අපි යන ගමන් ඉන්නේ බඹරකිරි ඇල්ල බලන්න ඉතින් මාත් එක්ක නේද වගේම රැවුලා ඉන්නවා say hello hi මූ මචං මූ සීන් එක කරන්න හෙලෝ කියන්න කියද්දි හායි කියනවා ගණන් ගන්න එපා ඔහම තමයි ඩාම් වෙනවා ඩූම් වෙනවා නේ බං ඉතින් අද අපි යන්නේ බඹරකිරි ඇල්ල බලන්න අපි කියලා බලමු මේක මොන විදිය සුන්දර ඇල්ලක්ද කියලා. ඉතින් ඔයාලට මේ බඹරකිරි ඇල්ලට එන්න පුළුවන් හරි ලේසි. මාතලේ රිවර්ස්ටන් පාර ඇවිල්ලා රත්තොට නගරේ පහු කරලා කිලෝමීටර් 8ක් විතර එද්දීන් පාර අයිනෙම ලොකෝට බෝඩ් එකක් ගහලා දිනවා. බඹරකිරි ඇල්ලට යන පාර කියලා. දකුණු අත පැත්තට වෙන්න. හරිම පහසුයි. හොයාගන්න. අපි කියලා බලමු. ඇල්ලේ වතුර වැඩි වගේ මොකද හේතුව මේ දවස්වල වැස්ස නේ මචං එනවා වගේ තේරෙනවා පේනවා තේරෙනවා දෙකම ආණ්ඩ වෙයි දන්නේ නැහැ කියන්න බෑ මචං ඒවා ඉතින් අවාසනාවට වගේ අපිට ලෑලි පාලමේ යන්න වෙන්නේ නැහැ මොකද හේතුව ලෑලි දිර්ලා නිසා පාර වහලා තියෙන අතරින් වහලා තියෙන අර මේ එළියක් දාලා යන්න බැරි වෙන්න යන්න එපා කිව්වා පාලම හොදටම අබලන් තත්ත්වයේ තියෙන්නේ. වතුර බාරක් පොඩ්ඩක් සැරයි. අපි පල්ලෙහාට පොඩ්ඩක් බහලා බලමු අර පැත්තේ. එතන යන්න රැවුල පොඩ්ඩක් බලන්න. එතන යන්න බලන්න පොඩ්ඩක්. ඉතින් බහලා පරිස්සමට යන්න ඕනේ. මොකද ගලත් ලිස්සනවා ඉතින් වව් බලන්න දියැල්ල කඩා හැලෙන ආකාරය තට්ටු කීපයකටම 1 2 3 දැස්සකුත් වෙනවා මේ පැත්තෙන් මේ හරිම සුන්දරයි ඉතින් නකල්ස් කිට්ටුව ඉන්නවා කියන්නේ ඉතින් කොහොමත් නිතරම සැරින් සැරේට වැස්ස තමා මාරම ලස්සනයි ඉතින් මේ ගලා බසින සුන්දර බඹරකිරි ඇල්ල අලංකාරයෙන් සහ සුන්දරත්වයෙන් ස්වයංපෝෂිත වෙන්නේ
නකල්ස් කඳුපන්ති හරහා ගලාගෙන එන දලදහරා වලින්. ඉතින් අපිට දැනගන්න ලැබුණ විදියට මෙන්න මෙම ස්ථානය අඩි 15ක් ගැඹුරුයි. ඊට අමතරව අන්නර පේන දෙවෙනි වල අඩි 16ක් 17ක් විතර ගැඹුරුයි. ඊට අමතරව අද දිනේ 2025 මැයි 27 වෙනිදා. ඉතින් මේ වෙද්දී මෙම ස්ථානයේ 42 දෙනෙක් පවන පිරිසක් නාන්න ඇවිල්ලා ඒ කියන්නේ ආසාවට සාදේ අපිත් මේ වගේ ස්ථානයකට ආපුවාම අපිට නාන්න ආස හිතෙනවා. ඒ වගේම බීලා ආපුවාමත් කට්ටියට නාන්න ආස හිතෙනවා. අපේ කට්ටිය කරන වැඩක් ඕක. ඉතින් එහෙම නාලා මෙම ස්ථානයේ 42 දෙනෙකුගේ පිරිසක් මේ වෙද්දී ජීවිතේ නැති වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා අදන ඉන්න මහත්මයාගේ. හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. නගල්ස් ආසන්නව තියනවා කියන්නේ ඉතින් අය වෙන වයිබ් එකක් තියෙන්නේ. සීතල පරිසරයේ හුළඟ වැස්ස. හේ යාළුවනේ වෙල්කම් ටු බඹර කිරියල්ල. වූ! කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි මගේ ආතරේ නුඹටයි දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි මගේ ආතරේ නුඹටයි බමරුන් යාය පුරා රුත පෙඳ පෙඳ දුවන තුරා බමරුන් යාය පුරා රුත පෙඳ පෙඳ දුවන තුරා මලකට සිත් පීඩානේ ගහමල් වරණ දිනේ අතීතයේ සුවඳ සොයා ගහමල් වරණ දිනේ අතීතයේ සුවඳ සොයා කිසි බඹරෙකු හැඬුවේ නෑ වියලුණු කතර පිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා වියලුණු කතර පිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා කතරට සයුරක් මදි නෑ නිදි නැති පාලුරේ නුඹ ගැන සිහි කරන තුරා නිදි නැති පාලුරේ නුඹ ගැන සිහි කරන තුරා මගේ සිතටත් දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ නුඹටයි මේ මුළු ලොවම මටයි මගේ ආතරේ නුඹටයි දුර කඳු යාය මටයි නිල්ල
ඉතින් මේ සුන්දර බඹරකිරි ඇල්ලෙන් අදට අපි අපේ බ්ලොග් එක නිමා කරනවා. මතක ඇතුව travel with Kaya YouTube channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න, comment කරන්න, share කරන්න. ගිහිල්ලා එන්න. ජය වේවා. See you බඹරකිරි ඇල්ල.